අවුරුදු ගානකට කලින් දවසක එකිනෙකාව අඳුරන්නේවත් නැතුව මේ පුංචි රටේ හතර අතින් ඇවිත් අපි එකට හමු වුණු දවසක් තිබුණා. ඇත්තටම අපි මුණ ගැහුණ නෙවෙයි, සුන්දර සරසවි භූමිය අපිට අපිව මුණ ගැස්සුවා. පළවෙනි අවුරුද්දේ සමහර තැන් ගොඩක්ම කටවර වුණත් එතන ඉඳන් අවුරුදු ගානක් ගෙවිලා අද ඒව මතක් වෙද්දී කොයිතරම්නම් සුන්දරද. සරසවියේ කොරිඩෝ පුරාවට හැංගිලා ඇති අපේ හිනාව තවම ඇත්ත නමට වඩා කාඩ් එකෙන් ගොඩක් අය අඳුරගත්ත හැටි, තැන් තැන්වල විඳගත්ත යෞවනයේ සුන්දරම කාලයේ ප්‍රේමී මතක, ආදරෙන් දිනන්න උදව් කරපු අය පරදින කොටත් දරා ගන්න හයිය වුණු හැටි, ලෙක්චර්ස් වලට ගාපු හොරාත්සන්, ලෙක්චර්ස්ලා ගැන තිබුණු වෛවාරණ කතන්දර, අනුන්ගේ අසයින්මන්ට්ස් පවා කරලා දුන්නු අය, බැච් එක පවදෙන බැරුව එකා වගේ දනුවම් මිදුපු හැටි, හොස්ටල් එකේ හොරෙන්ම යගත්ත කෑම එකේ රස, කොට්ටේ බදාගෙන හොරෙන්ම අඬලා විඳ දරාගත්ත වේදනා, රූම විදියට එකට ඉන්න එකෙක්ටවත් හිතින් වැටෙන්න නොදී සනසපු හැටි, එකිනෙකා වෙනුවෙන් රැකගත්ත බර වැඩිම රහස, කඩවල් තිබුණු හොස්ටල් කාමර, හේනියට උගුරට යමක් කලාගත්ත පන්දමක් කොතාගත්ත රෑක, කියපු සින්දුවල කතන්දරවල ලස්සන, කැන්ටිමේදී ආසාවෙන්ම ගහපු කයිවාරුව, ඇනුවල් කොන්සර්ට්, සෝෂල්, සතියන්ත ගෙදර ගිහින් එද්දී හැමෝම එක්ක බෙදාගෙන ගෙනාපු රස කෑම එක, මේ හැම දේමත් එක්ක අපි අපේ වටේ හදාගත්ත ආදරණීය රැකවරණයේ පැම්ම කොයිතරම් හයියද. කාලය පවනක වේගෙන් ගලා යන විදිය හරි පුදුමයි. ඉතින් සරසවියෙන් නික්ම යන මොහොතේ ලැබිලා අපි ආවේ අතීය වගේ හරියට. ජීවිතය අමාරු මාටියට අපි වැටින්නේ දැන්. අපිට අපි වෙනුවෙන් හැම වෙලාවෙම ඉන්න ආය සමහර විට බැරි වෙයි. ආය දවසක අපි හැමෝම එකට එකතු වෙලා ඇවිත් පරණ මතක අලුත් කරගන්න හිතුවත් එක දෙයක් ප්‍රත්‍යක්ෂයි. හැමෝම තම තමන්ගේ ජීවිත එක්ක සටන් කරයි. හිතාගන්න බැරි තරම් දුරකට යන්න වෙයි. වගකීම් හිතේ පැලවෙන්න අරන් අපි හැමෝටම එකම කාලෙකදී ආයෙකට එකතු වෙලා සරසවියට එන්න වෙන්නේ නැහැ. කවුරුම හරි අඩු වෙනවා. ඒක තමයි ඇත්ත. ඉතින් ආදරණීය සහෝදරත්වයට මෙහෙම කියන්නම්. ආයේ ජීවිතේටම අපි මොහොනට මුණ ගැහුනේ නැතත් හැමෝගෙම හිතුන තියෙන හීන හැම දෙයක්ම ඉටු වෙන්න ඕන. ජීවිතයේ සැඳෑ සමය විවේකීව කෝපි උගුරක් බොන අතරෙදිත් අපිට ආදරණීයව අපිව සිහි වෙන්න ඕන. ඉතින් අපි සරසවියේ තියලා යන අවසන් හුස්මත් මේ මතකවලට කෘතගුණයක්ම වෙයි. මිතුදම, ප්‍රේමය, සහෝදරත්වය, මේ හැමදේමත් එක්ක අපිට අපිව මුණ ගැහුණු, අපිට අපිව මග හැරුණු ආදරණීය සරසවි භූමියෙන් නික්ම යන අවසරයි. පුළුවන් වුණොත් අපි ආයෙමත් පරණ අපි විදිහට දවසක මුණ ගැහෙමු. උඹලගේ කාඩ් මගේ හදවතේ උඩින්ම රැඳිලා තියෙයි. මචං, මං ඔබේ බැචි.